ආයුබෝවන් ඔබ හැම දිනකටම මම අද කතා කරන්නේ දරුවන්ට ලබා දෙන එන්නත් සම්බන්ධයෙන්. එන්නත් ගැන කතා කරනකොට අපේ දෙමාපියන්ට ඒ සම්බන්ධයෙන් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. එන්නත ලබා දෙන දවසට අපේ අම්මලාගේ හිතට විවිධාකාර දේවල් එනවා. මොනවද හිතෙන්නේ? අද අපේ දරුවට එන්නත් දෙනවා. එන්නත් මධ්‍යස්ථානයේදී වැඩි එන්නතක් දෙයිද? මාත්‍රාව වැඩිපුර දෙයිද? එන්නත ලබා දුන්නාට පස්සේ උණ එයිද නැත්නම් වෙනස් සංගුලතා එයිද? ළමයාට රිදෙයිද? ඉතින් ඔය වගේ විවිධාකාර ගැටලු තියෙනවා. ඒ නිසා මම අද කතා කරන්නට හිතුවා එන්නත් ලබා දීමට පෙර හා පසු ඔබ පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන්. ඒ නිසා මම ආරාධනා කරනවා මේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්නට කියලා. එන්නත් ලබා දීමේ ජාතික වැඩසටහනට අපි කියනවා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල රෝග වැළැක්වීම සඳහා අනුමත කරන ලද එන්නත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාමත් වගකීමෙන් යුතුව රට පුරාම තිබෙන මධ්‍යස්ථාන හරහා දරුවන්ට ලබා දීම සිදු කරනවා. පළමුවෙන්ම හැම දෙමාපියම දැනගන්න ඕන මොකක්ද මේ ප්‍රතිශක්තිකරණය කියන්නේ කියලා. ප්‍රතිශක්තිය කියලා කියන්නේ අපේ ශරීරයේ තුල තිබෙන රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව. බොහෝ රෝග තත්ත්ව සඳහා ස්වභාවිකව ප්‍රතිශක්තියක් තියෙනවා. නම් සමහර රෝග තත්ත්වවලට නැහැ. එම රෝග තත්ත්ව වැළඳීමෙන් තමයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. උදාහරණයක් විදිහට සරම්ප රෝගී ගත්තොත් සරම්ප එකපාරක් හැදුනට පස්සේ ආය හැදෙන්නේ නැහැ. හේතුව ස්වභාවිකවම ඒ සරම්ප රෝගයේ ප්‍රතිශක්තිය අපිට එන නිසා. නමුත් සරම්ප වගේ බරපතල රෝගයක් හැදීමෙන් ඇතිවිය හැකි සංකූලතා ඇති වෙනවට වැඩිය හොඳයි ඒ රෝගයේ වැළැක්වීමට කටයුතු කිරීම. ඒ නිසායි කෘත්‍රිමව ප්‍රතිශක්තිය ශරීරයට ලබා දීම තුළින් රෝග තත්ත්ව වැළැක්වීමට කටයුතු කරලා තියෙන්නේ. දැන් අපි බලමු උපතේ සිට වයස අවුරුදු 12 දක්වාම අපි දරුවන්ට රජය මගින් නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනවා. මුලින්ම අපි ලබා දෙන්නේ රෝහලෙන් පිටව යන්නටත් පෙර BCG එන්නත. ඒකින් වැළැක්වෙන රෝග තත්ත්වය තමයි ෂේ රෝගය. රෝහලෙන් පිටව යන්නට ප්‍රථම ගැහැණු දරුවන්ට රෝස පාට පොතකුත් පිරිමි දරුවන්ට නිල් පාට පොතකුත් ලබා දෙනවා. ඒකට අපි කියනවා සෞඛ්‍ය වර්ධන සටහන කියලා. මේ පොතේ දරුවන්ට ලබා දෙන සියලුම එන්නත් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ වගේම ඔබ දරුවා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා. ඒ පොත හොඳින් කියවන්න සහ සුරකිව තබා ගන්න. ඔබේ දරුවා යම් කිසි දවසක විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා නම් එතෙන්දිත් ඔය පොත බලන්න. ඒ නිසා මම ආයෙත් කියනවා මේ පොත බොහොම පරිස්සමෙන් තියාගන්න කියලා. නිවසට යන දරුවාට මාස 2 සම්පූර්ණ වුණා. ඔන්න නැවතත් එන්නතක් ලබා දෙන්න සිද්ධ වෙනවා. එන්නත් එකක් නෙමෙයි, එන්නත් 3ක්. එකක් මුඛ පෝලියෝ එන්නත. රෝස පාට බින්දු 2ක් කටට දාන්න. HIV පෝලියෝ එන්නත. අනිත් එක පංච සංහිත එන්නත. ඉස්සර අපි කිව්වා ට්‍රිපල් කියලා කියනවා. කියන්නේ ත්‍රිත්ව එන්නත DPT එන්නත. මේ එන්නත තව දෙකක් පසු කාලීනව එකතු කරා. එකක් තමයි හෙමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වළක්වන්න HIB එන්නත. සහ හෙපටයිටිස් B රෝගය වළක්වන්න හෙපටයිටිස් B එන්නත. ඉතින් ඔය ආකාරයෙන් තමයි පංච සංයුත එන්නත හැදෙන්නේ. ඊළඟට නැවත මාස 4 ඔබ ලබා දෙනවා පංච සංයුත එන්නතේ දෙවැනි මාත්‍රාවත් මුඛ පෝලියෝ එන්නතේ දෙවැනි මාත්‍රාවත් HIV පෝලියෝ එන්නත. අනිවාර්යයෙන්ම එන්නත දෙන්නට පරක්කු වුණොත් ඒ ලබා දෙන දවසේ ඉඳලා සති 6ත් 8ත් අතර කාල පරාසයකදී ඔබ දෙවැනි මාත්‍රාව ලබා දිය යුතුයි.
දැන් ඔබේ දරුවාට මාස 6 අපි ලබා දෙනවා පංච සංයුත එන්නතත් මුඛ පෝලියෝ එන්නතත්. ඔන්න එතනදී අපි අජීවී පෝලියෝ එන්නත ලබා දෙන්නේ නැහැ. ඉතින් දරුවාට මාස 6 වෙන විට අපි රෝග තත්ත්ව 7ක් සඳහා ආවරණය ලබා දෙනවා. ඉන් අනතුරුව මාස 9දී MMR කියන ඉන්ජෙක්ෂන් එක අපි ලබා දෙනවා. ඒකෙදී අපි මීසල්ස් මම්ස් රුබෙල්ලා කියන රෝග තත්ත්ව 3 සඳහා තමයි ආවරණය ලබා දෙන්නේ. ඉන් අනතුරුව අවුරුද්දේදී JE නැත්නම් ජපනීස් එන්සෙෆලයිටිස් ජපාන් නිදි කල්පරදාහය වැළැක්වීම සඳහා එන්නතක් ලබා දෙනවා. එතකොට අපි එන්නත් කීයක් තියලාද? 10යි 11ක් තිබෙනවා. දරුවාට අවුරුදු 3දී අපි නැවතත් ලබා දෙනවා MMR එන්නතේ දෙවනි මාත්‍රාව. MMR කියලා කියන්නේ measles mumps rubella. අවුරුදු 5 සම්පූර්ණ වුණාම අපි දරුවාට මුඛ පෝලියෝ එන්නතත් DT නැත්නම් ඩිප්තීරියා ටෙටනස් කියන රෝග තත්ත්ව දෙක ආවරණය කරන්නත් එන්නතක් ලබා දෙනවා. පාසල් වයසේදී අපි 6 වසරේදී ලබා දෙනවා human papilloma virus. එකට විරුද්ධව සටන් කරන එන්නත. විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ ගර්භාෂ පිළිකා වැළකීම සඳහායි ඒ එන්නත ලබා දෙන්නේ. එකට අපි කියනවා HPV එන්නත කියලා. එන්නත ලබා දීලා මාස 6කින් දෙවන මාත්‍රාවත් ලබා දිය යුතුමයි. ඉනන්තුරු 7 වසරේදී අපි ATT නැත්නම් වැඩිහිටි පිටගස්ම මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සකස් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු එන්නත් ලබා දීමට යෑමේදී ඔබ සැලකිලිමත් යුතු කරුණු පිළිබඳව. එන්නත් ලබා දීමට යන විට දරුවා හොඳින් පිරිසිදු කිරීම කරන්න. නෑවීම හෝ ඇඟ සීදීම කරලා දරුවා හොඳින් පිරිසිදු කරගන්න. යම්කිසි අසනීප තත්ත්වයක් තිබෙනවා නම් ඔබ තීරණය කරන්න එපා දරුවාට ඉන්ජෙක්ෂන් එක දෙන්නේ නැහැ කියලා. ඒක ඔබේ වෛද්‍යවරයා තීරණය කරයි. තුන්වෙනි කාරණය එන්නත් මධ්‍යස්ථානයට යනකොට ඔබ දරුවාට ලබා දී ඇති ඒ නිල් පාට රෝස පාට පොත සෞඛ්‍ය වර්ධන සටහන ගෙනියන්නට අමතක කරන්නට එපා. එහි සඳහන් කළ යුතුමයි ඔබට ලබා දෙන එන්නත සම්බන්ධයෙන්. ඒක නැත්තම් බෙහෙත් විඳින්නේ නැහැ. ඒ වගේම වෙනත් රෝග සඳහා වෛද්‍ය වාර්තා ලබා දීලා තියෙනවා නම් ඒවත් අරගෙන යන්න. පුංචි කාලේ ඉඳලම ලිපි ගොනුවක් සකස් කරගෙන තැබීම වැදගත්. දරුවට ඒ සෞඛ්‍ය වාර්තා සම්බන්ධ තැන් වල දාලා තිබ්බම හදිස්සියක් වුණොත් රෝහලට යනකොට ඒක කරදරයි. 4 වෙනි කාරණේ තමයි ආහාර වර්ග. එන්නත් ලබා දෙන දිනේට පෙර දිනේදී හෝ ඒ දිනේදී හෝ පසු අලුතෙන් ආහාර වර්ග හඳුන්වා දෙන්නට එපා. ඒ වගේම අසාත්මිකතාවයට ලක් වූ ආහාර තියෙනවා නම් ඒව දෙන්නටත් එපා. මන්ද අසාත්මිකතාවයක් ඇති වුණොත් ඒ අසාත්මිකතාවයේ ඇති වෙන්නේ ආහාර වලට නැත්නම් එන්නතද කියලා හොයා ගන්නට බැරි වෙන නිසා. හොඳයි. දැන් ඔබ යනවා එන්නත් මධ්‍යස්ථානයේද. එහිදී ඔබ රැඳී සිටිය යුතුයි ඔබේ වාරේ එනතුරු. ඔබට පුළුවන් ඒ අවස්ථාවේදී දරුවා බහතෝරන වයසේ හෝ යම්කිසි ආකාරයක තේරුම් ගන්න වයසක ඉන්නවා නම් ඒ දරුවාට ඇයගේ භාෂාවෙන් පැහැදිලි කරලා දෙන්න මේ දරුවාට අපි බෙහෙත් එකක් විදින්නයි යන්නේ කියලා. එහිදී බෙහෙත් විදීමේදී ඔබ නිවැරදි ස්ථාපිතයේ දරුවා තබා ගන්නට අවශ්‍යයි. දරුවාට රිදෙන්නේ නැති වෙන්න තද කරලා අල්ල ගන්න එපා. බොහෝ වෙලාවට ඒ එන්නත ලබා දෙන හෙද නිලධාරණිය හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණිය හෝ ඔබට කියනවා දරුවා තබාගත යුතු ආකාරය සම්බන්ධයෙන්. ඉතින් ඒ වෙලාවට ඔබ කලබලයටපත් වෙන්නේ නැතුව මානසික අසහනකාරී තත්ත්වයටපත් වෙන්නේ නැතුව දරුවා හොඳින් ස්ථාපිත කරගන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා. 6 වෙනි
කාරණය එන්නත ලබා දුන්නට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම එන්නත ලබා දෙන ස්ථානයේ විනාඩි 20ත් පැය භාගයක් අතර කාලයක් රැඳී සිටිය යුතුමයි. මන්ද අතුරු ආබාධ අවම වුණත් බොහොම කලාතුරකින් සමහර දරුවන්ට ශරීරයේ විවිධාකාර පද්ධතීන් වලට ප්‍රතික්‍රියාවන් ඇති වෙන්නට ඉඩ තියෙනවා. එහෙම ප්‍රතික්‍රියාවක් ඇති වුණොත් ඒ අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ග ගණ්ඩේ මධ්‍යස්ථානයේ අවශ්‍ය විධිවිධාන සංවිධානය කරලා තියෙනවා. ඔබ ඒ අවස්ථාවේදී පාරේ ගෙදර නැත්නම් වෙන යම් ස්ථානයක සිටොත් ඒ ක්‍රියාමාර්ග ගන්නට හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් වග කියන්නටත් බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ කොයිතරම් වැඩ රාජකාරී තිබුණත් රැඳී සිටිය යුතුමයි. ඉතින් එන්නතක් ලබා දෙනකොට ඔබ හිතනවා නම් දරුවට මේක වැඩිපුර ශරීරගත වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ඒකට භාවිතා කරන්නේ ඔටෝ ඩිසේබල් සිරින්ජ් එකක්. ඒකට ඒ අවශ්‍ය මාත්‍රාව පමණයි එන්නේ. ඉතින් ඒ ගැන කිසිදු සැකයක් ඔබ තබා ගන්නට එපා. බොහොම වගකීමෙන් තමයි හෙද නිලධාරිනිය හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඔබේ දරුවාට නිවැරදි එන්නත ලබා දෙන්නේ. 7 වෙනි කාරණය තමයි ගියාට පස්සේ දරුවට පවතින වේදනාව හා උණ සම්බන්ධයි. උණ තියෙනවා නම් වේදනාව තියෙනවා වගේ හිතනවා නම් ඔයාලට පුළුවන් පැරසිටමෝල් ඖෂධයෙන් නිවැරදි මාත්‍රාව පැය 6න් 6ට ලබා දෙන්න. උණ නැත්තම් ඒ ගැන කලබල වෙන්නට එපා. සමහර දරුවන්ට උණ එනවා, සමහර දරුවන්ට උණ එන්නේ නැහැ. 8 වෙනි කාරණේ විදිහට මම සඳහන් කරන නැහැවීම පැය 24ක් යනකම් එම ස්ථානයේ තෙමන්න එපා කියලා අපි කියනවා. නෑවුවේ නෑ කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් ළමයිට ඇති වෙන්නේ නැහැ. පැය 24කට පස්සේ දරුවා නෑවීම හෝ පිරිසිදු කිරීම කරන්න පුළුවන්. වතුර කියොත් ඒ වගේ විස බීජ කිහිලා යම් ගැටලු ඇති වෙන්න පුළුවන් හින්දා තමයි අපි එහෙම කියන්නේ. කාරණේ විදිහට මම සඳහන් කරන එන්නත් ලබා දුන්න ස්ථානයේ කිසිම විටක ඇල්ලීම, තැවීම, පොඩි කිරීම, මෙරිකීම ඒ කිසි දෙයක් කරන්න යන්න එපා. 10 වෙනි කාරණේ තමයි දින 3කට වැඩි උණ තියෙනවා නම් දරුවා බොහොම අපහසුතාවයෙන් දිගටම අඬනවා නම් ඔයාලට හිතෙනවා නම් මේ දරුවාට ලොකු අමාරුවක් තියෙනවා මේ එන්නත දුන්නට නිසා කියලා ගැටිත්තක් ඇති වෙලා ඉදිමිලා රතු වෙලා එන්නත ලබා දෙන ස්ථානයේ යම් කෙසේ පරිහාසයකට භාජනය වෙලා තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයාට පෙන්වීම අවශ්‍යමයි. හොඳයි. මම හිතනවා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබේ දරුවාට ලබා දෙන එන්නත් සම්බන්ධයෙන් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා තබා ගන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඔබට ගැටලුවක් තියෙනවා නම් මගේ දුරකථන අංකයට කතා කරලා පිළිතුරු ලබා ගන්න. එහෙම නැත්නම් comment section එකේ සඳහන් කරන්න. ඕනෑම අවස්ථාවක පිළිතුරු දීමට සූදානම්. හොඳයි. අදට මම නවතිනවා. නැවත අපි හමු.